සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාගේ සෝල්මේට් ඔයා ගැන හිතනවද කියලා. ඔයාට කවදා හරි හිතෙන්නේ නැද්ද කෙනෙක් කොහෙදෝ ඉඳලා මාව මතක් කරනවා වගේ? හිත අහම්බෙන් අමුතු විදිහට හිර වෙන වෙලාවක් තියෙනවද? අද අපි බලන්නේ ඔයාගේ සෝල්මේට් ඔයා ගැන හිතන දේවල් 5ක් ගැන. පළවෙනි එක. ඔයා බලාපොරොත්තු නොවන හැඟීමක් දැනෙනවා. හදිසියෙම හිතට දුකක්, සතුටක් හෝ ආදර හැඟීමක් දැනෙනවද? කිසිම හේතුවක් නැතුව. ඒක කෙනෙක්ගේ ශක්තිය ඔයාට සම්බන්ධ වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. කෙනෙක් ඔයා ගැන හිතනකොට ඒ ශක්තිය ඔයාට දැනෙන්න පුළුවන්. අංක 2. ඔයාට ඔයාගේ සිහින ගැන පොඩි සැකයක් ඇති වෙනවා. ඔයාට නිතරම එකම කෙනා ගැන හීනයක් දකින්න වෙලා තියෙනවද? ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. හීන කියන්නේ අපේ හිතේ තියෙන, අපේ මනසේ තියෙන අදහස්. කෙනෙක් ඔයා ගැන ගොඩක් හිතනකොට ඔයාගේ හීනවලට එයා එන්න පුළුවන්. 3 එක. ඔයාට අහම්බෙන් දැනෙන හැඟීම්. ඔයාට කවදා හරි හදිසියෙම කෙනෙක් මතක් වෙලා තියෙනවද? ඒ මොහොතේ කිසිම හේතුවක් නැතුව. ඒක ඔයාට සිග්නල් එකක් වෙන්න පුළුවන්. ඔය දෙන්න අතර ඊටාම ළඟ සම්බන්ධතාවයක් තියෙනවයි කියලා කියන්න මේකෙන් පුළුවන්. 4 කරුණ. හදවතට දැනෙන හැඟීමක්. ඔයාට කෙනෙක් ළඟට යන්න ඕනේ වගේ. හිත ඇදෙනවා වගේ. ඒක ඔයාගේ සෝල්මේට් එක්ක තියෙන බොන්ඩ් එකක් වෙන්න පුළුවන්. හිතට පාලනය කරන්න බැරි කනෙක්ෂන් එකක්. ලක්ෂණ අංක 5. ඔයා විවිධ සලකුණු දකින්න පුළුවන් හැමතැනම. ඔයාට සමහර අංක පැටර්න්ස්, සින්දු, නම් නිතරම එකම දේවල් පේනවද? විශ්වයෙන් එන සමහර සිග්නල්ස් දෙන්නේ ඔයාට මැච් වෙන කෙනා ළඟට යන්න කියලා. ඉතින් මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද? කමෙන්ට් එකක් දාලා කියන්න. yes කියලා කියන්න. ඔයාගේ සෝල්මේට් ගැන දැන්ම ඔයා හිතනවා. වීඩියෝ එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් ස්පිරිචුවල් වීඩියෝ වලට ඔයාට ළඟා වෙන්න පුළුවන්. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.